දැනෙන්නේ අපේ රටේ ජීවත් වෙනා වගේ හැඟීමක්. මේ කාලේට තමයි ගස් කොළ පාට වෙලා ගස්වල මල් පිපිලා ලස්සනට ලංකාව වගේ පේන්නේ. නැත්තම් ඉතින් මෙහෙම ගස්වල කොළ තියෙන්නේ නැහැ. කොළ ඔක්කොම හැලිලා හැමතැනම හිම වැටලා තියෙනවා. නැත්තම් තදයට රස්නෙට පායලා තියෙනවා එළියටවත් බැහැ ගන්න බැරි තරම්. හැබැයි ඉතින් තව ටික දවසයි මේ පරිසරය මේ වගේ තියෙන්නේ. මේ ගස්වල කොළ ඔක්කොම කහ පාටලා වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සීතල එනවා. ඊට පස්සේ මේ ඇඳුම් අඳින විදිහ කන බොන කෑම වීම හැමදේම අපි මාරු කරලා වෙනස් විදිහට සීත කාලයට හැඩ ගැහෙන්න ඕනේ. ලංකාවේ වගේ පොඩ්ඩක් ඒ හැඩයට ජීවත් වෙන්න පුළුවන් මේ කාලේ විතරයි අපිට. මේ තියෙන්නේ කොරියාවේම ආසම කෑම වලින් එකක්. මේකට කියන්නේ මන්දු කියලා. නෑ තුගේ. මන්දු දෙකක් ඕඩර් කරා. මන්දු දෙකට චොන් 3ක් එනවා. චොනමක් කියන්නේ වොන් වලින් වොන් 1000ක්. වොන් 1000 කොළ තමයි මේ තියෙන්නේ. ඒ කම්සම්මෙදා දැන් ඇවිල්ලා තියෙන්නේ කොරියාවේ සුපර් මාකට් එකකට එළවලු ටිකක් ගන්න ආවේ. අපි බලමු කොරියාව වෙන කට්ටියට කන්න තියෙන එළවලු මොනවද කියලා. ඒ වගේම ඔය ප්‍රයිසස් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. මේ එක නම් ෂෝට් වීඩියෝ එකක්. සුපර් මාකට් එක කරන ලොකු වීඩියෝ එකක් මම ළඟදීම දාන්න. කෙසෙල් ඇවරියක් ගන්න කියලා බැලුවේ. මේ කෙසෙල් ඇවරිය මිල වෙනවා මෙහි මුදලින් ඉන්න ඕචන් ඕබෙගොන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් නම් 1200ක් විතර වෙනවා. කොරියාවේ රාබු ලංකාවේ රාබු වගේ සැර නැහැ. මේක අමුයෙන් කන්නත් පුළුවන්, වෙල කන්නත් පුළුවන්. රාබු ගෙඩියක් වෙනවා ඊචොන් සම්බෙගොන්. ඒ කියන්නේ රුපියල් 500ක් විතර සාමාන්‍යයෙන් වෙනවා. මෙතන තියෙනවා වම්බටු එක ගෙඩි 6ක් විතර තියෙනවා. මේක වෙනවා ඊචොන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් වෙනවා රුපියල් 450ක් විතර. මෙතන තියෙනවා තේ බොන වෙලාවට හවසට වැඩලා ආපුවම ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑම. මේකට කියන්නේ තොන්කාස කියලා. මේකත් රසයි. එතකොට මෙතන තියෙනවා මේක නිකන් වඩේ වගේ එකක්. මේකත් රසයි. හදිස්සියට පැන්ටර් එකේ දාලා බෙදලා ගත්ත හැකි. කොරියාවේ සීෆුඩ් හරි ගණන්. ඉස්ස පැකට් එක වෙනවා මාන් 3යි චොන් 5ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 7500ක් විතර වෙනවා. බඩු නම් ගොඩක් ගත්තා. ඒ වුණාට ඔක්කොගේම ප්‍රයිසස් වීඩියෝ කරේ නැහැ. මේක ෂෝට් වීඩියෝ එකකින්ද මම දිග වීඩියෝ එකක් දාන්නම්. මේ ගන්න හැම බඩුවකම ප්‍රයිසස් දාලා. එතකොට ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන් කොරියාවේ තියෙන බඩු වල මිල ගණන් ගැන. මේක ඉක්මනට කරපු වීඩියෝ එකක් නිසා දැන් අපි මේකේ බිල් කරමු. බිල් එක වෙලා තියෙන මාන් 17යි චොන් 3යි. ඒ කියන්නේ මේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 36000ක විතර වෙනවා.